දුටුගැමුණු යුගයේ රජමහා විහාරය මේක. දුටුගැමුණු රජුරුව එළාර දුටුගැමුණු යුද්ධ තිබ්බ අවස්ථාවේදී යුද්ධෙට සේනාව පාලනය කරේ සංඛේ කියන හක්ගෙඩිය පිඹලා තමයි. දැන් ජනමාධ්‍යවගේ අද තෝරණසේනක අද කැලවනවා හිත තෝරණසේනක හිත කැලවනවා ඒ වගේ තමයි මේ සංඛ පිඹලා මේ යෝධයා මේ සේනාව පාලනය කරේ. එයාගේ උපංගම සිතුල් පහුව. මගේ ගාව පොතක් වුණා පුතේ පොත වේව කාලා නැති වුණා. ඉතින් ඒ සිතුල් පහුව කියලා මම දන්නේ ඒ හේතුව උඩ ඊට පස්සේ තමයි මේ ගිහිල්ලා විසිමහදේවත් එක්ක සටනට ගිය යෝධයෝ 10 දෙනෙක් හිටියා. නන්දි මිත්‍ර, සුරනිවල, කංචදේව, පුස්සදේව, වේලු සුමන, ගෝතිම්බර කියලා හිටු මේ කට්ටිය තමයි මේ දුටුගැමුණු රජුගේ යෝධයෝ. ඊට පස්සේ මේ යුද්ධෙන් ජය ලැබපු වෙලාවේ මේ දුටුගැමුණු රජු මේ ගම්මරේ දුන්න පුස්සදේව යෝධයාට දීලා අක්කර 12600 ගාණක් තියෙනවා මේ නින්දගම පන්සල සතුව. මෙයාට ඒක මේ වැඩි දියුණු කරගෙන දීපු ස්ථානයේ තමයි මේ සංකපාලය කියන්නේ. සංකපාල කියන්නේ සංකේ පිඹලා සේනාවක් පාලනය කරපු නිසා තමයි. ඉතින් එයාට සාතුන් වහන්සේලා ඉතින් ඊමට කියනවා එහෙම 509කට මේ කන්දේ විහාර තියෙනවා ගල් කටාරම් කොටපු ඒ වගේ සාතුන් වහන්සේලා 509ක් ඒ කාලේ වැඩ ඉඳලා ඒකොල්ලන්ට අපෝපස්ථාන කරගෙන එයා මහාන වෙලා රහත් බව ලැබුවයි කියනවා. සොහොන කියනවා මේ මෙතන කිලෝමීටර් භාගයක් විතර යනකොට කන්ද මේකටද හැම කල් තලාවක් අත්තර ගානක ඒකේ තමයි සොහොන තියෙන්නේ පුස්සදේව යෝධයාගේ සොහොන. එයාගේ ආභරණ ටික තියෙනවා කන්දේ අර මුදුනේ පේන ගලේ මේ මෙන්න මේ සිමෙන්ති වගේ රවුමට වට්ටිකට වගේ ඩොට් එක විතරයි මෙහාට පේන්නේ. එතන එයාගේ ආභරණ හග්ජඩිය ඇඳුම් පැළඳුම් ඒ කඩු ඒ තිබිච්ච ආභරණ මේ සියලුමද ගලේ ලේනේ තැම්පත් කළා තමයි යත් මහාන වෙලා සාතුන් වහන්සේලාට අපෝපස්ථාන කරගෙන යත් මහාන වෙලා රාජ ලැබුවයි කියනවා. හරියටම විහාරයට සම්මතයට එහෙම කිව්වට ඉතින් එහෙම වුණාද කියන්න දන්නේ නැහැ. එහෙම තමයි ඉතිහාසය සඳහන් වෙන්නේ.